අපි බලමු ජෙෆ්නා යුනිවර්සිටි එකේ සයන්ස් ෆැකල්ටි එක ගර්ල්ස්ලාගේ හොස්ටල් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපේ හොස්ටල් තියෙනවා 3ක්. එකක් AC, අනිත් එක සෙමි හොස්ටල්, අනිත් එක 3ST. හොස්ටල් 3ටම යන්න තියෙන්නේ මෙතනින් තමයි. ඉතින් අපි මුලින්ම බලමු හොස්ටල් කැන්ටින් එක කොහොමද තියෙන්නේ අපේ කියලා. මේක තමයි අපේ හොස්ටල් කැන්ටින් එක. ඒත් මට අද ඇතුළ පෙන්වන්න වෙන්නේ අද හොස්ටල් කැන්ටින් එක මේ වෙලාවේ වහලා තියෙන්නේ. අපි දැන් බලන්න යමු AC Girls හොස්ටල් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ පේන්නේ ඔයාලට AC Girls හොස්ටල් එක. මේකේ තට්ටු 5ක් තියෙනවා. මං ඉන්නේ මේ AC Girls හොස්ටල් එකේම තමයි. අපි දැන් බලමු හොස්ටල් එක කොහොමද තියෙන්නේ කියලා. AC හොස්ටල් එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ ඉන්නේ ස්ටාෆ් එකේ අය. මේ ඔයාලට පේන්නේ යාළගේ රූම්ස්. මේ ෆ්ලෝර් එකේ කාමර 6යි වොෂ්රූම් එකයි තමයි තියෙන්නේ. ඊළඟට අපි බලන්න යමු සෙකන්ඩ් ෆ්ලෝර් එක. මේකේ රූම් 6ක් තියෙනවා. ඒ වගේම වොෂ්රූම් එකකුත් තියෙනවා. තව ස්ටඩි රූම් එක තියෙනවා. මේ ෆ්ලෝර් එකට මෙහෙම තමයි view එක පේන්නේ. මේක තමයි ස්ටඩි රූම් එක. අපි දැන් යමු තර්ඩ් ෆ්ලෝර් එක බලන්න. මම වලට කලින් කිව්වානේ ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි ස්ටාෆ් එකේ අය ඉන්නේ කියලා. සෙකන්ඩ් එකේ ඉඳලා තමයි යුනිවර්සිටි ළමයි ඉන්නේ. ඉතින් මේක තමයි තර්ඩ් ෆ්ලෝර් එක. ඒකෙත් කාමර 6යි වොෂ්රූම් එකයි ස්ටඩි රූම් එකයි තියෙනවා. ඊළඟට අපි යමු ෆෝර්ත් ෆ්ලෝර් එක බලන්න. ඉතින් මේකේ තමයි මගේ රූම් එක තියෙන්නේ. ඉතින් මේකේ කාමර 6යි වොෂ්රූම් එකයි ස්ටඩි රූම් එක වෙනම තියෙනවා. මම ඔයාලට අපේ ෆ්ලෝර් එකේ ස්ටඩි රූම් එකක් පෙන්නන්නම්. මේක තමයි අපේ ස්ටඩි රූම් එක. මෙහෙම තමයි ඉතින් තියෙන්නේ. අපි දැන් බලන්න යමු ෆෝර්ත් ෆ්ලෝර් එකේ තියෙන අපේ රූම් එක. ඉතින් මෙහෙම තමයි අපි එද්දින් තිබ්බේ. මේ අපේ view එක. අපේ හොස්ටල් වල රූම් වල දෙන්න තමයි ඉන්නේ. මෙහෙම තමයි AC හොස්ටල් එකේ හැම ෆ්ලෝර් එකේම වොෂ්රූම් තියන්නේ. ඉතින් AC හොස්ටල් එකේ ඒ ටික තමයි තියෙන්නේ. මම ඔයාලට පස්සෙන් ෆ්ලෝර් එක පෙන්නන්නේ. මොකද ඒකත් ඒ වගේම තමයි. දැන් අපි බලන්න යමු 3ST හොස්ටල් එකයි සෙමි හොස්ටල් එකයි. ඉතින් ඔයාලට මේ ඉස්සරහින් පේන්නේ සෙමි හොස්ටල් එක.
ඉතින් මේක තමයි සෙමි හොස්ටල් එක කියන්නේ. මේ දෙක පොඩ්ඩක් පරණයි. ඉතින් මේ තියෙන්නේ 3ST හොස්ටල් එක. මෙහෙම තමයි එක තියෙන්නේ. ඒකේ තට්ටු 3ක් තියෙනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් 3ST හොස්ටල් එකේ රූම් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම තමයි 3ST හොස්ටල් එකේ රූම් තියෙන්නේ. දැන් අපි බලමු 3ST හොස්ටල් එකේ වොෂ්රූම් කොහොමද කියලා. ඉතින් මෙහෙම තමයි ජැෆ්නා යුනිවර්සිටි එකේ සයන්ස් ෆැකල්ටි ගර්ල්ස්ලාගේ හොස්ටල් තියෙන්නේ. ඉතින් ඔයාලට තව හොස්ටල් සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙනම යන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි.